රාමා ඉස්පාසුවක් නැතුව අසපුවට දුවගෙන ගියා. අසපුව තුලත් අවටත් ඇයට හඬගසමින් සෙව්වත් කිසිම තැනක ඇය හිටියේ නැහැ. විටක අසපුව තුලටත් විටක වනය තුලටත් මාරුවෙන් මාරුවට දුවමින් ඔහු සීතා හෙව්වා. ඔබ කොහෙද? මා නැති අතර ඔබ භයානක රකුසක ගොදුරක් වුවද? නැතිනම් මා සොයමින් වනයට පැමිණ මමුලවද? සීතා නොමැතිව හුදෙකලා වූ අසපුව හේමන්තයේදී සුන්දරත්වයේ වියකුණු පියුම් විලක් වගේ දර්ශනය වුණා. රාම විතරක් නෙවෙයි, ඈ නැතිව වන දේවතාවුන් පවා අරණ හැර ගියා වගේ. අසපුව අසල ශෝක කරමින් සිටි රාම හිටි වනම මහ වනයේ දෙසට දුවන්න පටන් ගත්තා. ලක්ෂ්මණත් ඒ පසුපසින් ගියා. ගසෙන් ගසට, කන්දෙන් කන්දට තනියම කියවා ඒ සොයා ගියා. රාම වගේම ලක්ෂ්මණත් ඈනොමැතිව කලකිරුණා. ඔහුත් හැම තැනකම සීතා සොයමින් වෙහෙසුණා. ලක්ෂ්මණේන වගක්වත් නොදැන රාම තනියම කියව වනය පීරමින් ඈසෙව්වා. රාම වියෝ දුකින් පීඩිතම එක තැන නොරඳා හැම තැනකම ඈ සොයමින් එවිද්දා. රාමට මේ තරම් දරාගන්න බැරි වේදනාවක් දැනුනේ ඔහු ඇත්ත සිද්ධිය දැනන් නොසිටි නිසයි. ඔහු දැනන් සිටියා නම් සීතා තමන්ගේ පියතුමන් සමග උපන් බිමෙහි මේ මොහොතෙහි ආරක්ෂිතව ඉන්නවා කියලා මේ කිසි ගැටුමක් නොවෙන්න ඉඩ තිබුණා. ලක්ෂ්මණේ, ඇය සිටින තැනක් නුඹටවත් නොපෙනෙන්නේද? ඇගේ වියෝවේ ශෝක ගිය ගයමින් මෙයල දොළ වැපෙන හැටි ඔබට නොපෙනෙන්ද? ඔබට හිතෙයි මෙතනදී සීතා වැරදි කියලා. එහෙත් ඇගේ මේ ජීවිත පුවතින් පුදුම උණුකමේ ඇයට රාමත් ලක්ෂ්මණත් මොහොතකට අමතකව ගියා. රාවණ රජුන් සීතා ලංකා රාජ්‍යයේ සුරක්ෂිතව ඉන්නා බවත් සුපර්ණිකාට සිදු කළ අපරාධය සම්බන්ධව යුක්තිය විනිශ්චය කිරීමටත් රාම ලක්ෂ්මණ දෙදෙනාට ලංකා රාජ්‍යයට පැමිණෙන ලෙස පණිවිඩයක් රාක්ෂස බටයින් අතේ පිටත් කර හැරියා. ඒත් ඔවුන් දණ්ඩක වනයේට යනකොටත් රාම ලක්ෂ්මණ සීතා හොයාගෙන ගිහින් තිබුණා. අසපුවේ තරමක් වෙලා බලාගෙන සිටි ඔවුන් යලි ඇවිත් පණිවිඩය දීමට නොහැකි වූ බව රාවණා රජතුමාට සැලකලා සිටියා. රාක්ෂස සෙම්පතියෙක් මෙහෙම කියනවා. රාජ උත්තමයාණන් වහන්සේ, අපි දණ්ඩක වනයේ ජනස්ථානයේ සමීපයේ ඇති අසපුව වෙත ගියා. එහෙත් කිසිදු අයෙකු සිටියේ නැහැ. අපට හැගෙන්නේ වුන් දැනමත් ඈ සොයා පැමිණ බවයි. රාවණා මහරජුගේ සේනාංකවලට ගුවනින් යාමේ පහසුකම දී තිබුණත් රාම ලක්ෂ්මණට එවැනි තාක්ෂණ භාවිතයක් තිබුණේ නැහැ. අනික ඔවුන් සීතා ලංකා රාජ්‍යයේ ඉන්නා බව දන්නෙත් නැහැ. හිස හැරෙන අත ඇවිදිමින් සොයමින් ශෝක කරන එක තමයි රාම කෙරුවේ. ලක්ෂ්මණේ, සීතා කොහෙද? කොහෙ ගියාද? කිසිවෙකුගෙන් කරදරයක් සිදු වියද? ඇයව කිසිවෙකු විසින් පැහැරගෙන ඇත්තේ. මා දුටුවා. අසපු වෙත යමෙකු ආඩි සටහන්. මොකක්? ඔබ දැන් දෙය මට පවසන්නේ? මහා දුරක් අසපුවෙන් ඈතට ගිහින් හිටියත් යලි රාම අසපුවට යන්න තීරණය කළා. ඔහුට වොමනා වුණා මේ අඩිසටහන් වලින් යම් හෝඩුවාවක් ගන්න. ලක්ෂ්මණ එයට විරුද්ධ වුණත් රාම යලි යලිත් ඔහුට කරුණු පැහැදිලි කළා. යලි අසපුව වෙත යා යුතුයි. ඒ අඩිසටහන් කාගේදයි සැකහැරද දැනගත යුතුයි. ඒ අඩිසලකුණු කෙසේ වෙතත් දැන් අය අසපුව ඇත්තේ නැහැ. ඒ නිසා අප ප්‍රමාද නොකර මේ වනේ අය සොයමු. අසපුට එළියෑම පළක් නැහැ. ලක්ෂ්මණේම අඩි සටහන් සීතා කොහෙදයි අපට සාක්ෂි සපයනු ඇති. මට ඒවා දැකගත යුතුමයි. වහාම යමු. ලක්ෂ්මණ ඇය වනයේ සෙවීමට යෝජනා කළත් මුලින් හෝඩුවාවක් දැනගැනීම වැදගත් බව රාම ස්ථිර කර සිටියා. ඒ නිසාම ඔවුන් යලි අසපුව වෙත ගමන් කළා. සීතට මේ වෙද්දී රාමව සිහියට ආවා. එකවරම ඈ තිගෙස්සුණා. පිය සෙනෙහස ඉදිරිපිටදී ඈ කුඩා දරුවෙකු මෙන් වර්තමානයේ ජීවත් වුණත් රාමගේ සිතුවිල්ලත් එක්ක ඈ පියවි සිහියට ආවා. රාමට වනයේදී අනතුරක් මුණාද කියලා බලන්න ඈ ලක්ෂ්මණව පිටත් කළ බවත් ලක්ෂ්මණට අසීමිතව දෝෂාරෝපණය කළ බවත් ඇයට මතක් වුණේ එවිටයි. සීතට රාම නැති ශෝකය දැනෙන්න වුණා. ඇය එකවරම හඬා වැටෙන්න පටන් ගත්තා. සීතා මෙහෙම හිතනවා. අහෝ රාමචන්ද්‍රයිනි, නුඹ සුවයෙන් පසුවන්නේද?
ලක්ෂ්මණ, ඔබ සොයා එන විට ඔබ පීඩාවකින් තොරව නිර්පද්‍රිතව සිටියා නොවේද? මට නුඹ කරා පැමිණිය යුතුය. හදිස්සියේම රාක්ෂස කාන්තාවක් අමතලා ඇය මෙහිම කියනවා. අක්කණ්ඩිය වහාම මා පියාණන්ට සැල කරන්න. මට දණ්ඩක වනේ ඒමට අවශ්‍ය බව. සීතා රාක්ෂස කාන්තාවන්ට කීදේ ඔවුන් රාවණ මහරජුට සැලකලා. ඒත් රාවණ රජු ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඔහු සිතුවේ සීතා සොයා නිසකවම රාම ලක්ෂ්මණා එන බවත් එවිට ඔවුන් හමු වී සුපර්ණිකාට කළ අපරාධය පිළිබඳව නිසි කටයුතු ඉටු කර සීතා ලබා දී උත්සව සමරා දෙපළ පිටත් කිරීමටයි. මොකද රාමචන්ද්‍ර කියන්නේ තමන්ගේ දියණිය වෙච්ච සීතාගේ ස්වාමියා. ඒ කියන්නේ රාමා මහා රාවණ රජුගේ බෑනා. කොහොම වුණත් තරහින් පුපුරමින් පිටව ගිය විභීෂණ මේ මොහොතේ වේගෙන් තමන්ගේ සඳලු තලයේ එහාට මෙහාට දෑත් පසුපසට බැඳගෙන ගමන් කළා. සීත යලි ගෙනීම ගැන විභීෂණට තිබුණේ ඉහවහා ගිය කෝපයක්. මොකද ඉන් රජුට වගේම රාජ්‍යයටත් විනාශයක් වන බව පුලස්ති ඍෂිතුමන් කියා තිබුණු නිසා. හදිසියේ මොහු නැවතුණා. යමක් ඒ මොහොතේම මතක් වුණා වගේ. විභීෂණගේ කඩකොනට සිනහවක් ආවා. ඒකනම් එච්චර හොඳ දෙයක් වෙන්න බෑ.